අපි බලමු දැන් ඉස්සෙල්ලාම මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මිනුම් පටිය ගැන. අපි දැන් මිනුම් පටිය ගත්තාම මිනුම් පටිය තියෙනවා මේ වගේ 8කට බෙදලා. එක අඟලක් ගත්තොත් අඟල මේ විදිහට කොටස් 8කට පොඩි කොටස් 8කට බෙදලා තියෙනවා. මේ වගේ කොටස් 8කට බෙදලා තියෙනවා අඟල තුල. ඉතින් අපි දැන් ගොඩක්ම රෙදි ගන්නේ අඟල් වලින්. ඒ නිසා අපි අඟල ගැන දැනගන්න ඕනේ. අඟලක් කොහොමද අඟල් කාල කියන්නේ කීයද මේ කොටස් ඒ වගේ මම කියලා දෙන්නම් කොහොමද කියලා. අපි බලමු. දැන් අඟල ගත්තාම මේ විදිහට මේ වගේ කොටස් 8ක් තියෙනවා. 8ක් තියෙනවා. එතෙන්දී අපිට මෙතනින් අඟල් භාගය. මෙතෙන්ට අපි අඟල් භාගයක් කියනවා. මෙතෙන්ට අපි අඟල් කාලක් කියනවා. මෙතෙන්ට අපි අඟල් 3 කාලක් කියනවා. මෙතන අපි මේ කොටස් 8 කොටස් වලින් අපි මේක කොහොමද කියලා බලමු කියන්නේ. දැන් මේ 4න් එක කියන්නේ මෙතන නම් මෙතන 8න් නම් 4න් කියන්නේ 8න් නම් මේ 8න් නම් මේ කොටස් දෙකක්. ඒ නිසා 8න් දෙකයි. කාලක් කියන්නේ 8න් දෙකක්. එතකොට භාගයක් කියන්නේ අපි 8න් කීයද බලමු. 8න් කොටස් 4ක්. එතකොට 3 කාලක් කියන්නේ අපිට 8න් කොටස් මෙතන එතකොට 6ක් එනවා. ඒ විදිහට තමයි. එතකොට අපේ මේ කාල භාගේ 3 කාල දානකොට ගොඩක් වෙලාවලදී ගණනය කිරීමේදී අපිට හරියම ලේසියි මේ 8න් පංගු විදිහට ගන්නකොට. මොකද කාලක් අපිට දෙකට බෙදන්න වෙනවා. එතකොට අපිට කාල දෙකට බෙදන්න අමාරුයි. අපි එතකොට මේ 8න් 2 කියන එක අපිට දෙකට බෙදුවාම අපිට 8න් 1යි කියලා ගන්න පුළුවන්. එතකොට කාල මේ විදිහට අපිට කාල මේක දෙකට බෙදන්න ඕනේ වුණොත් අපිට 4න් 1 කියන එක අපිට මේ විදිහට 8න් 1යි 8න් 1යි කියලා දාගන්න පුළුවන්. ඒ වගේ අපිට ලේසි මේ කාල මේ විදිහට බෙදා ගන්න. අපේ මැෂින් වල උනත් මහාන තැන පොඩ්ඩක් බලන්න ඒක 8න් පංගු විදිහට අපිට තියෙන්නේ බෙදලා. ඒ කියන්නේ ප්‍රමාණය බලන්න මහාන ඉදි කට්ට ළඟ. ඒ විදිහට ඔයගොල්ලෝ ගණනය කිරීම වලදී අපිට ගොඩාක් වටිනවා මේ විදිහට බෙදනකොට මිමි බෙදනකොට. ඒ නිසා අපි දැන් ඊළඟට මම ඔයාලට කියලා දෙනවා ස්කර්ට් අපි කරගෙන යමු. ස්කර්ට් එකකට අවශ්‍ය මිමි ටික කොහොමද ගන්නෙ කියලා අපි බලමු. මම මිමි chart එකක් ඕගොල්ලන්ට දීලා තියෙනවා. ඒක ගන්න පුළුවන් ඔයාලට මොන හරි ග්‍රේඩින් අනුව ඔයගොල්ලන්ට ස්කර්ට් කඩේකට හරි මහලා දානවනම් සයිස් අනුව මහගන්න පුළුවන් ඒ මිමි chart එක අනුව. දැන් ඔයාලට කාට හරි මහනවා හරි ඔයාට මහ ගන්නවා හරි නම් ඔයා මිමි ගන්න ඕනේ. එතකොට අපි ඉන හොයා ගන්න ඕනේ. අපි ස්කර්ට් එකක නම් ඉන බලන්න ඕනේ. අපේ දැන් ඉනේ මට්ටම ගොඩක් අය ස්කර්ට් එක අඳින තැන අනුව ඔයගොල්ලන්ට මිමි ගන්න වෙනවා. ගොඩක් අය ස්කර්ට් එක අඳින තැනක් තියෙනවානේ. සමහර උඩට අඳිනවා. සමහර අය ටිකක් පල්ලෙහායින් අඳිනවා. ඒ ප්‍රමාණය අනුව ඒගොල්ලොන්ගේ මිමි ගන්න ඕනේ. නැත්තම් ඔයගොල්ලන්ට කියනවා ඒක බුරුල් ඒ වගේ කියනවා. ඒ නිසා ඒගොල්ලෝ අඳින තැන අහලා ගන්න ඕනේ මිමි ඉන ගන්නකොට. ස්කර්ට් වලදී නම් ගවුමකදී නෙමෙයි ස්කර්ට් වලදී නම් ඊට පස්සේ අපි දැන් මේ සාමාන්‍යයෙන් අපි ඉන ගන්නෙ මෙතන අපේ මේ නැමෙන තැන මෙතන මෙන්න මේ ප්‍රමාණය තමයි අපි ඉන කියලා ගොඩක් වෙලාවලදී ගන්නෙ. මේ මෙතන අපේ හරියටම ගෑවෙන තැන මේ නැම්ම ගෑවෙන තැන අපේ ඇඟේ එතන තමයි අපේ මෙතන නැම්ම. ගොඩක් වෙලාවලට මෙතන හැඩ වෙලා එන්නේ මෙතන බඩ නැති කෙනෙක්ගේ බඩ මුහුණු ගොඩක් තියෙන කෙනෙක්ගේ නෙමෙයි බඩ නැති කෙනෙක්ගේ නම් ලස්සනට මෙතන නැමිලා තියෙනවා. එතන හරියටම
නමුත් දැන් අපේ වගේ කෙනෙක්ගේ නම් අපේ ඉන ගන්නකොට හැඩ කරලා ගන්නකොට බඩ උඩින් මෙන්න මේ වගේ තැනක් තමයි අපි හැඩයට ගන්න ඇඳුමක. නැත්නම් අපේ මෙහෙන් හැඩ කරොත් කැතයි අපිට. මෙතනින් හැඩ කරන්න බෑ. මොකද අපේ බඩ තියෙනවා. බඩ නැති කෙනෙකුට හරිම ලස්සනට ඒ හරියට ඉන ගත්ත හැකි. එතකොට අපි බලමු කොහොමද ගන්න කියලා. අපේ මිමි ගන්නකොට මේ විදිහට අපි එකේ ඉඳලා අපි ගන්නෙ අරගෙන මිමි මේ විදිහට එක ඇඟිල්ලක් මෙහෙම තියලා ඇඟිල්ලක් මාපට ඇඟිල්ල මෙහෙම යටට තියලා අපි ඒ ප්‍රමාණය තමයි අපි බලා ගන්න ඕනේ. මිම්ම. එතන අපි හරියටම ඒ මිම්ම ගන්න ඕනේ. අනික ගොඩාක් තද කරලා ගන්න එපා. මිම්ම ගන්නකොට බුරුල්ට ගන්න ගොඩක් සාමාන්‍යයෙන් තියලා මේ විදිහට ඇඟිල්ලක් යටට මාපට ඇඟිල්ල මෙහෙම යටට හිටින්න ඇඟ පැත්තට හිටින්න තියලා තමයි ගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා උකුල. උකුල ගන්න අපේ පිටිපස්සෙන් බලනකොට අපේ මෙතන උස තැන උසම තැන ඉඳලා තමයි අපි ගන්න. ඒක ගන්නකොට පැත්තට ගන්න ඕනේ. මේ මැද්දෙන් ගන්නෙ නෑ. මෙහෙම පැත්තට හරවලා මේ විදිහට හරවලා අපි ඒ උසම තැන ඉඳලා මේ විදිහට බුරුලට ගන්න ඕනේ. ඔයා ගොඩාක් ටයිට් අඳිනවා නම් ටිකක් තදට අඳිනවා නම් ගොඩක්ම මේ විදිහට මෙතන පොඩ්ඩක් ගානටම හිටින්න මෙහෙම ගන්න පුළුවන්. නැත්නම් පොඩ්ඩක් බුරුලට අවශ්‍ය කෙනෙක් නම් අපි ටිකක් මෙතන බුරුලට ගන්න ඕනේ. දැන් ගොඩක් බඩක් තියෙන කෙනෙක්ගේ බඩ තියෙන දැන් මගේ වගේ තියෙනකොට මම මෙතන ඇත්තටම මේ පොඩ්ඩක් බුරුලට ගන්න ඕනේ. නැත්තම් මේ බඩ අපේ එතන බේරිලා වගේ තියෙන්න ගන්නවා මේ හරියෙන්. ඒ නිසා අපි ඒවත් පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. නැත්තම් කැතයි. ඊට පස්සේ අපිට ස්කර්ට් එකේ උස බලා ගන්න ඕන වෙනවා. අපි උස ගන්නකොට හැම වෙලෙම අපි ඉන ගත්ත තැනට අරගෙන අපේ මිම්ම ඒ විදිහට තියලා මෙහෙම පැත්තෙන් බලන්න ඕනේ. එතන තියලා අපේ උස දැන් අපි ගන්නකොට මේ විදිහට තියලා මෙහෙම අපි තමන්ගේ ගන්නවා නම් මෙහෙම පිණු පටිය මෙහෙම අල්ලගෙන ඊට පස්සේ ආයෙත් අනිත් අතින් එහෙම අල්ලගෙන ඒ උස ප්‍රමාණය ගන්න පුළුවන් ඕගොල්ලන්ට. තමන්ගේ ගන්නවා නම් ඊට පස්සේ දැන් ඕගොල්ලන්ට මේ මිමි දෙක තමයි ගොඩක්ම අවශ්‍ය වෙන්නේ. අනික දැන් අපි ටයිට් ස්කර්ට් එකක නම් අපිට ඕන වෙනවා මේ උකුල් මට්ටම. ඒ කියන්නේ උකුලට ඉනේ ඉඳලා උකුලට උස ප්‍රමාණය බලා ගන්න ඕන වෙනවා. ඒකත් ඕගොල්ලොන්ට මේ උසම තැන බලලා ප්‍රමාණය බලලා මේ විදිහට ඕගොල්ලොන්ට පුළුවන් මේ වගේ මොකක් හරි පටියක් මෙහෙම තියලා ඉලාස්ටික් පටියක් පොඩ්ඩක් අරගෙන මේ විදිහට තියන්න. පල්ලෙහාට දාලා තිබ්බහම ඇදෙනවනේ හිටිනවා ගානට. ඉනේ ඉඳලා ප්‍රමාණය බලන්න පටියට. එහෙම ඔයාලට පුළුවන් ප්‍රමාණවල් ගන්න. දැන් මම ඔයගොල්ලන්ට දැන් මෙතනදී ග්‍රේඩින් chart එකක් දීලා තියෙනවා. ඒ අනුව මම ඔයගොල්ලන්ට දැන් මේ ෆෙයාර්ඩි ස්කර්ට් එක කපන හැටි මීඩියම් සයිස් කෙනෙකුගේ කියලා දෙනවා. මම මීඩියම් සයිස් chart එකකට තමයි ඔයගොල්ලන්ට ෆෙයාර්ඩි ස්කර්ට් ටික කරගෙන යන්නේ. අපි බලමු මෙතෙන්දි මම මීඩියම් සයිස් ඉන 30යි කියලා අරන් තියෙනවා. ස්කර්ට් එකේ උස පතුර දක්වා උස අඟල් 36 කියලා අරන් තියෙනවා. දැන් මේ අනුව තමයි අපි ගන්නෙ. අපි ඉස්සෙල්ලාම අපේ මේ ෆෙයාර්ඩ් ස්කර්ට් මං කොහොමද ෆෙයාර්ඩ් ස්කර්ට් 4ක් කියලා දෙනවා. ඒකෙදි අපිට පුළුවන් half ෆෙයාර්ඩ් ස්කර්ට් සහ full ෆෙයාර්ඩ් ස්කර්ට් කියලා කොටස් දෙකකට ඉස්සෙල්ලාම බෙදා ගන්න. ෆුල් ෆෙයාර්ඩ් ස්කර්ට් නම් කට අපිට අර මේ සාමාන්‍ය ස්කර්ට් එකකට වඩා දෙගුණයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ උස වගේ දෙගුණයක් අපිට අවශ්‍ය වෙනවා සාමාන්‍ය ෆෙයාර්ඩ් ස්කර්ට් එකට. දැන් ෆුල් ෆෙයාර්ඩ් එකට නම් අපේ උස වගේ 4 ගුණයක් අපිට අවශ්‍ය වෙනවා. කියන්නේ ලොකු රෙදි ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. ඒකෙදි ගොඩාක් වෙලාවට අපි ඒවා ඔය ලෙහෙංගා වලට ඒ වගේ මේ ස්කර්ට් වලට ඔය වෙඩින් ඩ්‍රෙස් මනමාලියාගේ ගවුම් ගොයින්න වේ ගවුම් වලට වගේ තමයි ස්කර්ට් එක අපි ගන්නෙ. ඔයගොල්ලෝ ඒකත් මම ඔයාලට උගන්වනවා ස්කර්ට්
ඒ වගේ දෙයක් වුණත් ඔයාලට එතකොට කරගන්න පුළුවන්. දැන් සාරි බ්ලවුස් ක්ලාස් එකට මගේ ආව කෙනෙකුට මේ ස්කර්ට් එක දැන් ඔයගොල්ලෝ ළඟදී ඉවර කරේ. පුළුවන් ඔයගොල්ලන්ට මේ ස්කර්ට් එක දාලා ඔයගොල්ලන්ට මහ ගන්න පුළුවන් මේ ඒ වගේ ලෙහෙංගා කිට් එකක් වුණා. ඊට පස්සේ අපි දැන් බලමු කොහොමද දැන් මේ ස්කර්ට් 4 බෙදිලා තියෙනවා. ඒකේ අපි ෆුල් ෆෙයාඩ් එකයි හාෆ් ෆෙයාඩ් එක අපි කොටස් දෙකකින් මම ඔයාලට කියලා දෙනවා. හාෆ් ෆෙයාඩ් එකේදී එතන රැලි සහිත සහ රැලි රහිත එකක් කොහොමද කපාගන්නේ කියලා දෙනවා. ඒ වගේම ෆුල් ෆෙයාඩ් එකක් කොහොමද ඔයාලට මද රැලි සහිත එකක් කොහොමද කරගන්න හොඳ, රැලි නැතුව කොහොමද, ඒ වගේම ටිකක් වැඩියෙන් රැලි දාලා කොහොමද මේ ෆුල් ෆෙයාඩ් එකක් කරගන්නේ කියලා මම ඔයාලට කියලා දෙනවා. දැන් අර ගොඩාක් රැලි දාලා රැලි ගතියක් එක්ක ෆුල් ෆෙයාඩ් එක කරලා ලස්සනට වෙඩින් ඩ්‍රෙස් එකකට හැම හරිම ලස්සනයි. අපි බලමු දැන් මේ ඉස්සෙල්ලාම හාෆ් ෆෙයාඩ් එකේ රැලි රහිත එක කොහොමද කරගන්නේ කියලා. අපේ රැලි රහිත ෆෙයාඩ් ස්කර්ට් එක තමයි දැන් කරන්නේ. අපි එතෙන්දී අපි දැන් මේ ඉන අපි ගන්නවා. අපේ මම ඔයාලට දීලා තියෙනවා මේ වගේ chart එකක්. ඒක ළඟ තියාගෙන මේ මගේ වීඩියෝ බලන්න. හැම වෙලේදී මේ විදිහට කරන්න නැත්නම් ඔයගොල්ලන්ට ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්නවලදී ඒ වගේ වෙලාවදී මගෙන් අහන්න ඔයාලට පුළුවන් කෝල් එකක් දීලා මම ඕන වෙලාවක ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට දැන් මේ වගේ තියෙනවා නම් ඔයාලට අමතර මොනවා හරි දෙයක් මගේ අතින් කියවුනොත් මේ පොලේ print කරලා තියෙන තැන ලියා ගන්න ඕගොල්ලෝ. ඒ වගේ කරගන්න. අමතර දේවල් ඒ වගේ තියෙනවා. මොකද නැත්තම් මේ print out එක ඔයාලා print කරන තැනින් මේක යනවා. ආයේ තව කෙනෙක් print කරගන්නවා. එහෙම වුණොත් එහෙම ඔක්කොම මම මේකට දුන්නොත් අවුල්. පොඩ්ඩක් හරි ඕගොල්ලන්ට මේකේ ලියා ගන්න ඕගොල්ලන්ට අවශ්‍ය දේවල්. අපි බලමු දැන්. එතකොට මම ඉන්න ගන්නවා 30යි කියලා. ඉන 30. අපි මෙතෙන්දී ඉන 30 අපි 3ෙන් බෙදනවා. 30 3ෙන් බෙදලා තමයි අපි මේ ඉනේ ප්‍රමාණය ගන්නෙ. මෙම රවුම අපි දැන් මෙහෙම ෆෙයාඩ් එකේ මේ රවුම හදාගන්නේ. මෙතෙන්දී අපි ෆුල් ෆෙයාඩ් එක නැති නිසා අපිට මේ විදිහට හාෆ් ෆෙයාඩ් එකක් අපිට මේ විදිහට හාෆ් ෆෙයාඩ් එකක් තමයි අපි දැන් ගන්නෙ. එතකොට මෙන්න මේ විදිහට අපිට උඩට එක භාගයක් මේ වගේ කොටසක් තමයි අපි ඉස්සෙල්ලාම හදාගන්නේ. මේ වගේ ස්කර්ට් කොටසක්. මෙන්න මේ කොටස තමයි අපි කපාගන්නේ. මේ කොටස කපා ගන්නකොට අපිට මෙතන ෆුල් ෆෙයාඩ් එක නම් අපි 6.28න් බෙදන්නේ ඉන. අපි මේ හාෆ් නිසා අපි ඒක 3ෙන් බෙදලා ගන්නවා. 3.1 ගාණක් කියන්න අවශ්‍ය නෑ. ඒ නිසා 3ෙන් තමයි බෙදන්නේ මේ 30. එතකොට අපි මෙතන 30 3ෙන් බෙදනවා. එතකොට අපිට 10ක් එනවා. ඒ වගේ දැන් ඔයාට 40 ආවොත් 40 3ෙන් බෙදන්න ඕනේ. ඒ වගේ ඔයාලා ඉස්සෙල්ලාම කරන්නේ හාෆ් ෆෙයාඩ් එකක රැලි රහිත නම් අපේ ඉන වටේ ගත්තා. ඉන වටේ 3ෙන් බෙදුවා. ඒ එන ගානට අපි එකතු කරනවා අපි ස්කර්ට් එකේ උස. අපිට ස්කර්ට් එකේ උස හොයාගන්න ඕනේ. ඔයා මහන ඒ මහන ස්කර්ට් එකේ උස එකතු කරන්න ඕනේ ඉන 3ෙන් බෙදලා එන ගානට. එතකොට මම මේ ඉන 3ෙන් බෙදලා එන ගානට මම මේ උස මේ 36 එකතු කරන්න ඕනේ. එතකොට මට එනවා 46ක්. මෙන්න මේ වගේ කොටසක් තමයි අපිට එන්නේ. මේ කොටස වගේ දෙගුණයක් අපි මේ අඟල් 46ක් එතකොට එන්නේ. අඟල් 46 වගේ දෙගුණයක් අපිට අවශ්‍ය වෙනවා අපේ රෙද්දේ ප්‍රමාණය.
අඟල් 46 වගේ දෙගුණයක් අපිට අවශ්‍ය වෙනවා මේ ස්කර්ට් එක මහන්න. එතකොට අපි බලමු දැන් මේක කොහොමද කරගන්නේ කියලා. මේ වගේ දැන් රෙදි කොටස එනවා. දැන් මම ඔයාලට මේ වගේ දාලා තියෙනවා මේ වගේ. මේ වගේ දැන් රෙදි කොටස ගන්නකොට අපි බලවාටිය මේ විදිහට බලවාටිය ගත්තොත් මේ පැත්තට අපි බලවාටිය ගත්තොත් ඒ වගේ දෙගුණ. මෙතන බලවාටිය ගත්තොත් බලවාටිය මෙතන 40ක් 46ක් ගත්තොත් ඒ වගේ අපිට මෙතන 46ක් තව මෙතන බලවාටිය මෙහෙම එක දිගට මේ වගේ එක දිගට බලවාටිය. ඒ කියන්නේ රෙද්දේ අපි මෙහෙම දිග අත ගත්තාම බලවාටියනේ ඉන්නේ මේ පැත්ත කැපුම් පැත්ත. අපිට රෙද්ද කපලා දෙන්නේ මේ පැත්තේ. මේ පැත්තෙන් තමයි අපිට රෙද්ද කපලා දෙන්නේ. එතකොට අපි ඉල්ලන්න ඕනේ මෙතන අඟල් 46 ඒවා දෙකක්. කොච්චරක්ද කියලා බලලා 46 ඒවා දෙකක් කීයද කියලා බලන්න. එතකොට අපිට එනවා 92ක්. 92 අපිට මීටර වලින් ගන්න ඕනේ කියමුකෝ. මේ අඟල් 92 අපිට මීටර වලින් ගන්න ඕනේ කියමුකෝ. එහෙනම් අපි ගන්න ඕනේ මෙතන මේක 39න් බෙදන්න ඕනේ. මේක අපිට බලා ගන්න පුළුවන් ඔයාලා රෙදි ප්‍රමාණය. 39න් බෙදනවා 92. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය මේ මෙච්චරක් ඕනේ කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතනදී තව දෙයක් හොයාගන්න වෙනවා. මෙතන ඕගොල්ලොන්ගේ දැන් මෙතනත් අපිට 46ක් අවශ්‍ය වෙනවා. මෙතනත් 46 අපිට අවශ්‍ය වෙනවා. මේ කැපුම් පැත්තත් 46ක් එන්න ඕනේ. 46 වෙන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? 46 වෙන්න ඕනේ කියන්නේ අපි මෙතන පළල රෙද්දේ පළල කොච්චරද කියලා අපි හිතන්න ඕනේ. රෙද්දේ පළල කොච්චරද කියලා හිතන්න ඕනේ. අපි දැන් මෙතෙන්ට 46ක් ඕනේ නම් අපි 45 පළල අරන් හරියනවද? 45 අරගෙන හරියන්නේ නැහැ. එහෙනම් අපි මෙතන අපිට අඩු කරන්න වෙනවා මේ උස. රෙද්දේ මේ සායේ උස අඩු කරන්න වෙනවා. එහෙනම් අපිට අඟල් 34ක් විතර අරගන්න වෙනවා. මොකද අපිට මහුම් වාසිත් අවශ්‍ය වෙනවනේ. හීනියට මහන්න ඕනේනේ. ෆෙයාර් ස්කර්ට් එකක් මහනකොට හීනියට එකපාරක් හීනියට මහන් යනවා අඟල් කාලට. ආයේ ඒක නමනවා අඟල් කාලට ආයේ මහගෙන යනවා. එතකොට එතනම අපිට අඟල් භාගයක් ඕන වෙනවා. ඉන්නටත් අපිට ඉන්නට පටියල්ලන්න අඟල් භාගයක් ඕන වෙනවා. එතකොට අපිට එතන අඟලක් අයින් වෙනවා. ඒ කියන්නේ අපිට මෙතනින් 45 පල්ල ගත්තොත් එතන අඟලක් අඩු වෙනවා. අඟල අඩු වුණාට පස්සේ අපිට මෙතන ගන්න පුළුවන් වෙන්නේ මෙතන අපිට තව අඟලක් අඩු කරන්න වෙනවා. එතකොට අපිට අඟල් දෙකක් අඩු වෙනවා. මෙතන ඔයාලට ගන්න පුළුවන් 34ක් වගේ. උස 34ක් වගේ ගන්න පුළුවන් වෙන්නේ. 45 පළල නම්. ඒ වගේ තීරණය කරන්න ඕනේ. නැත්නම් අපරාදේ රෙදි ගන්නකොට. නැත්නම් ඔයාලා 60 පළල ගන්න වෙනවා. දැන් උස ගොඩක් කොටට වහන කෙනෙකුට නම් 36 පළලත් ඇති. 36 පළලත් ඇති. ඒ වගේ රෙදි ගන්නකොට ඔයගොල්ලෝ ඒ ප්‍රමාණවල මම රෙදි ගන්න මම මනින විදිහ කියලා දෙන්න වෙනම එකක් තියෙනවා. ඒකත් ඔයගොල්ලොන්ට දාන්නම් වීඩියෝ එක. දැන් මේක අපි කරගන්න හැටි බලමු. ඊට පස්සේ දැන් අපි මේ විදිහට ගන්නවා. බලවාටිය පැත්තෙන්. ඒ කියන්නේ රෙද්ද මේ වගේ උසට ඔයාලා බලවාටිය දන්නවද? ඒ වගේ බලන්න බලවාටිය පැත්තේ දාරේ තියෙනවා. ඒ වගේ මම ඔයාලට රෙද්දක් අරන් පෙන්නන්නම්. බලවාටිය කියන්නේ මේ වගේ ගත්තොත් රෙද්දක මේ වගේ තියෙනවා. මේ වගේ රෙද්දේ උස මේ වගේ පටිය. එතන පොඩ්ඩක් මේව නූල් යන්නේ නැහැ. ඒ පැත්තම අපි බලවාටිය කියලා ගන්න. ඒ කියන්නේ රෙද්ද මේ වගේ දිග ගන්න අපිට ඕන ප්‍රමාණය මීටර මනින්නේ. ඒ පැත්තෙන් තමයි මනින්නේ රෙද්ද. මැල්ලා ගන්න බලවාටිය දිගේ. මේ විදිහට මැනගෙන යනවා රෙද්දේ. දිග බලන්නේ මේ විදිහට. ඊට පස්සේ දැන් අපි දැන් ඒ ටික ඔයාලා දන්නවා. දැන් මේ වගේ උන 46 ඒවා දෙකක් අපිට ඕන වෙනවා. දැන් මේ වගේ දිගට රෙද්ද කපා ගන්න. හරියටම මැදින් නමා ගන්න. ඊට පස්සේ මැදින් නමා ගන්න. ඊට පස්සේ මේ විදිහට අපිට මම මේ අරගෙන තියෙනවා ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා මේ වගේ කොලයක් අරගෙන A4 එකක් කලර් වලින් තියෙනවා A4 කඩේ ගන්න. මේ වගේ A4 එකක මේක කරලා පොතේ අලවන්න. එතකොට ඔයගොල්ලන්ට මේවා අමතක වෙන්නේ නැහැ. කවදා හරි ඔක්කොම මහන්නේ නැහැ එකපාර.
ඒ නිසා වගේ කරලා තියාගන්න. එතකොට රැලි නැතුව අපි ගන්නකොට දැන් මේ වගේ ඔන්න රැලි නැති එකක් අපි ගන්නෙ. මේ වගේ අරගෙන මෙතන 46යි 46යි මෙතනත් 46 විදිහට දැන් ඔන්න රෙද්ද ගත්තා මේ වගේ දිග. ඒක අරගෙන මේ විදිහට දෙකට නමන්න. මේ වගේ දෙකට නමන්න. දෙකට නමලා ඔයාලට එක දෙපැත්ත විතරක් අවශ්‍ය නම් මූට්ටු කර මේ විදිහට අරගෙන මේ වගේ මෙන්න මේ පැත්ත ඔයාලට පුළුවන් මෙතන පැත්ත මේ විදිහට කැපුම් පැතිම හතරක් අවශ්‍ය නම් මේ විදිහට ගන්න පුළුවන්. මේ විදිහට කැපුම් පැති හතරක්ම තියෙනවා නම් මෙතන ඉඳලා අපි මනින්නේ. ඔයාලට අවශ්‍ය නම් අනිත් විදිහටත් පුළුවන්. මේ පැත්ත මේ විදිහට නමලා ගත්තොත් මේ නැමුම් පැත්ත අරගත්තොත් මේ විදිහට ඒ වගේ මේ නැමුම් පැත්ත අනුව ගොල්ලන්ට වෙනස් කරගන්න පුළුවන් කැපෙන කෑලි වල තියෙන ප්‍රමාණවත්. ඒ කියන්නේ දැන් මේ විදිහට අරගෙන දැන් මේ විදිහට අපි ගත්තා. ඒක මම ඔයාලට කපලා පෙන්නන්නම්. එතකොට තේරෙයි. මේ විදිහට දැන් අරගත්තා. අරගෙන මේක මේ විදිහට බලවාටිය මෙහෙම තියෙනවනේ. බලවාටිය මෙහෙම තියෙන පැත්තේ මේ විදිහට බලවාටිය පැත්ත මේ විදිහට නමනවා. මේ විදිහට දෙකට නමා ගන්නවා. එතකොට ඔයාලට මෙතන එක පැත්තකට නැම්ම තියෙනවා. මේ පැත්තේ කැපුම් පැති දෙකක් තියෙනවා. ඒ විදිහටත් පුළුවන්. දැන් මේ විදිහට ගත්තොත් ඔයාලට මෙතන කැපුම් පැතිම හතරක් තියෙනවා. මේ විදිහටත් පුළුවන්. දැන් අපි මේ විදිහ එකක් ඉස්සෙල්ලාම කපලා පෙන්නමු කොහොමද ඔයාලට ඒ කෑලි ටික එන්නේ කියලා. මේ විදිහට නමලා මේ බලවාටියක් එන්න විදිහට. එතකොට මෙතන කැපුම් පොටවල් මෙතන හතරක් තියෙන්නේ. දැන් මේක අපි කපන හැටි මේක ඉස්සෙල්ලාම මාක් කරගන්න හැටි බලමු. දැන් ඔයාලා ඉන 3ට බෙදලා ඔයාලා ප්‍රමාණයක් ගත්තනේ. ඉන 3ට බෙද්දාම අපිට ආවා 10යි කියලා. එතකොට ඒ 10 ගන්න ඕනේ මෙන්න මේ කෙරවලේ ඉඳලා මෙහෙම අරගෙන මෙතන 1 තියලා 10 මෙතන මාක් කරගෙන මේ විදිහට 10 මේ විදිහට මාක් කරගෙන යනවා. මෙතනයි හරියටම 10 එන්න ඕනේ. ඊට පස්සේ මැදත් ඒ 10 මාක් කරගන්න දෙතුන් පොලකින් මාක් කරලා මෙහෙම ඇඳ ගන්න. මේ විදිහට මාක් කරන්න. මෙතන ඉඳලා මෙතෙන්ට 10යි මෙතනත් 10යි මේ විදිහට අපේ ඉන 3ෙන් බෙදලා එන ගාන තමයි මෙතන මේ ප්‍රමාණය. අපි ඒක තමයි අයින් කරන්නේ. අපේ ඉනට එන්නේ එතකොට මෙතන අයින මේ දිග. මෙතන ඊට පස්සේ අපි ගන්නවා. ඊට පස්සේ අපිට එතන ඉඳලා අපිට අවශ්‍ය වෙනවා සායේ උස. සායේ කොච්චර උසද කියලා. අපි දැන් මෙතන ඉඳලාම මේ උසත් එක්ක මේ 10ත් එකතු කරේ මෙතන ඉඳලාම අපිට බලන්න එතකොට ලේසි. මෙතන ඉඳලා අපිට එතකොට එනවා 46ක්. මෙතන ඉඳලා 46 මේ විදිහට මාක් කරගෙන යනවා. හරියට මෙතෙන්ට එයි. මොකද අපි ප්‍රමාණය ගත්තේ 46නේ. එතනින් හරියටම මේ විදිහට ඉවර වෙනවා. දැන් අපි මේක මේ විදිහට එනවා. අපි මේක කපමු. කොහොමද එන්නේ කියලා බලමු. දැන් මෙතනදී අපි ඔන්න ඔය විදිහට මේ කෑල්ල අපි අයින් කරන කෑල්ල. ඊට පස්සේ ඒකත් තියාගන්න පුළුවන් අපිට ගව මම් මහනවා නම් සාමාන්‍ය ලතක් වගේ දාන්න පුළුවන්. දැන් මේ වගේ කැපුවා. දැන් මේක බලන්න මෙන්න මෙහෙම දිග ඇරියාම අපිට මේ වගේ කොටස් දෙකක් එනවා. මේ වගේ කොටස් දෙකක් එනවා. දැන් මේකේ අපි තව විදිහකට අපිට පුළුවන් කොටස් මේ එක පැත්තක් විතරක් කැපිලා එන්න. අනිත් පැත්ත මූට්ටු වෙලා එන්න. එතකොට අපිට මැදටයි එන්නේ මේ විදිහට මැදට මූට්ටුවක් දාන්න පිටිපස්සට වගේ මූට්ටුවක් දාන්න පුළුවන්. ඒ කියන්නේ ෂිපර් එකක් දාන්න ඒ වගේ පුළුවන්. ඒක ගන්න ඕනේ මේ විදිහට ගන්න ඕනේ ඒකෙදි.
දැන් ඉස්සෙල්ලා ගත්තේ මේ විදිහට කැපුම් පොටවල් 4ට තියෙන්න. ඊට පස්සේ අපි ගන්නේ කැපුම් පොටවල් 4 නෙමෙයි මේ පැත්තට මෙහෙම කරලා මේ නැම්මට මෙන්න මේ පැත්ත මේ විදිහට කැපුම් පැත්ත අරගෙන මෙතනින් තියෙනවා. එතකොට මේ පැත්ත කැපුම් පොටවල් දෙකක් තියෙනවා මෙතන නැම්මක් තියෙනවා. දැන් ඒකෙත් අපි අර විදිහට උස බලලා මේ විදිහට මාක් කරගන්නවා. මෙතන ඉඳලා 10ක් මෙහෙම මනිනවා මෙහෙම 10යි මේ විදිහට දාලා මේ වගේ ඔහොම ගන්නවා. ආයෙ මෙතන ඉඳලා 46ක් මාක් කරලා මේ විදිහට ගන්නවා. දැන් මේක අපි කපලා බලමු කොහොමද එන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට මම දෙවිදියකට කපලා පෙන්නනවා. දැන් මේ ක්‍රමයේ අනිත් ඒවා ඔක්කොම මේ විදිහට ඔක්කොම කපන්නේ මම. ඔයාලට තේරෙන්න ඕනේ ඊට පස්සේ කොහොමද කරගන්නේ කියලා අනිත් ඒවා. දැන් මේ විදිහට එතකොට මේ අපිට මෙහෙම එකක් එන්නේ. හාෆ් එක මේ විදිහට එන්නේ. එතකොට අපිට මේක මේ විදිහට මූට්ටු කරගෙන මේ වගේ මූට්ටු කරගෙන අපිට පිටුපස්සට දාන්න පුළුවන් ඒක මූට්ටුව. දාලා ෂිපර් එකක් එහෙම දාන්න පුළුවන්. දැන් මේ වගේ රැලි රහිත එකක්නේ. අපිට මේ වගේ ක්‍රමයකට කැපුවාම ලේසි. මෙතෙන්ට අපිට ෂිපර් එකක් දාන්න පුළුවන්. රැලි රහිත හින්දා. මේ වගේ එන්නේ. එක මූට්ටුවයි. දැන් ඔයාලා ක්‍රම දෙකම දන්නවා. මේ ක්‍රම දෙකටම ඔයාලා නමන හැටි බලලා මේ වගේ කොලයක පොඩියට නමලා තියාගන්න. ඊළඟට අපි බලමු. දැන් අපි රැලි රහිත එක බැලුවේ. අපි ඊළඟට රැලි සහිත එක අපි බලමු කොහොමද කරගන්නේ කියලා. දැන් අපි රැලි සහිත කරන්න. මෙතෙන්දී අපිට පුළුවන් අපි තීරණය කරන්න ඕනේ රැලි කොච්චරක් වැඩි කරනවද කියලා. ගොඩාක් වෙලාවලදී ෆෙයාඩි ස්කර්ට් එකකට රැලි ගන්නකොට අපි ගන්නවා දැන් ඉන 30 නම් අපි තවත් 30න් භාගේ 15නේ 15ත් එකතු කරනවා අර ප්‍රමාණයට. අපි ඒකට මූට්ටු කරනවා වගේ ඉනට ඒ ප්‍රමාණය වැඩි කරගන්නවා. දැන් අපි ඉන මෙතන 30ක් ගත්තා කියමුකෝ. ඔන්න දිගෑරියහම මේ වගේ ස්කර්ට් එක ඔන්න ඉන මෙතන 30ක් තියෙනවා. දැන් අපිට මේ ටිකනේ අපි දැන් රවුම ආවේ ඉනට. අපිට තව වැඩි කරගන්න රැලි අවශ්‍ය හින්දා අපි මේ 32ට බෙදලා තව 15ක් මේකට එකතු කරගන්නවා. එතකොට අපිට මෙතන එනවා 30යි 15යි 45. 45ක් එනවා දැන් අපිට. එතකොට මේ 45 තමයි අපි 3ෙන් බෙදන්න ඕනේ. මේ ප්‍රමාණය තමයි එතකොට අපේ මේ වක්‍ර වෙලා එන්නේ. එතකොට මේ half yard එකට තවත් 15ක් වැඩි වීමක් උනේ. half yard එක අපි ඉස්සෙල්ලා ගත්තා. ඒ half yard එකට තව 15ක් වැඩි කරගත්තා. කරලා දික් කරගත්තා. ඒක කරගන්න විදිහ තමයි දැන් කියලා දෙන්නේ. එතෙන්දී අපි මේ ප්‍රමාණය ගත්තා මේ 30ට අපි ඉස්සෙල්ලා මේ 32ට බෙදනවා. දෙකට බෙදපුවාම අපිට එනවා 15ක්. එතකොට අපි මේ 15 එකතු කරන්න ඕනේ අපේ තිබුණ ඉන ගානට. එතකොට අපිට එනවා 45. මෙන්න මේක තමයි අපි දැන් ඉනවට කියලා ගන්න. අපි ඉනවට කියලා ගන්න අපේ රැලි අගයත් එක්ක. රැලි අගය 15ත් එක්ක. එතකොට මේක අපි 45 තමයි ඊට පස්සේ අපි අර විදිහට 3ට බෙදන්න ඕනේ. 45 3ට බෙදන්න ඕනේ. එතකොට එනවා අපිට 45 අපිට 3ට බෙදුවාම අපිට ආවා 4.0 අපිට 4.1 බෙදුවහම 15ක්. දැන් 45 3ෙන් බෙදුවහම අපිට 15 වෙන්නේ. දැන් මේ 15 තමයි අපි අපේ උසට එකතු කරගන්න ඕනේ.
අපේ උසට එකතු කරගන්න ඕනේ. කියන්නේ අපි 36 ගන්නවා නම් 36 එකතු කරගන්නවා. එතකොට අපිට එනවා 51ක්. 51ක් එනවා. එතකොට අපිට මේ 51 වගේ අඟල් 51 වගේ දෙගුණයක් අපිට රෙදි ගන්න ඕනේ. ෆෙයාර් ඩිස් කරනවා. ෆුල් ෆෙයාර් නම් මේ වගේ 4 ගුණයක් ගන්න ඕනේ රෙදි. එහෙමයි ගන්න. දැන් මේක අපි දෙගුණයක් ගන්න ඕනේ. එතකොට අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. දැන් එතකොට අපි මේ වගේ මෙහෙම ගත්තාම මෙතන බලවාටිය. මෙතන බලවාටිය. මෙතනින් අපිට 51ක් ඕනේ, මෙතනත් 51ක් ඕනේ, මෙතනත් 51ක් ඕනේ. දැන් මේක ඔයාලට මේ 51 ඒවා දෙකම එකතු කරලා 39න් බෙදුවොත් මීටර් කීයක්ද අපිට මේකට අවශ්‍ය කියලා ඔයාලට එනවා. යාර වලින් ඕන නම් අඟ 36න් බෙදන්න ඕනේ. 51 එකතු කරා 36න් බෙදුවා. එතකොට ඔයාලට යාර වලින් නම් කීයද ඕනේ කියලා. මෙතන ඔයාලට මෙතන 51 රෙද්දේ පළල 51 නම් අපිට අනිවාර්යයෙන්ම 60 පළල රෙද්දක් අවශ්‍ය වෙනවා. 60 පළල රෙද්දක් තමයි ගන්න ඕනේ. 45 පළල අරගෙන හරියන්නේ නැහැ. එහෙමනම් ඊට පස්සේ අපි දැන් මේක කොහොමද අපි නමා ගන්න කියලා අර විදිහම තමයි. දැන් අපි නමලා පෙන්නුවේ ඒ ආකාරයටම තමයි මේකත් නමන්න ඕනේ. දැන් මේ විදිහට අපිට ගත්තොත් මේ විදිහට අරගත්තා කියමු. මෙහෙම ගත්තා. අරගෙන මේ විදිහට දැන් අපේ මේ වගේ 51 මේ විදිහට තියෙන්නේ. මෙතන 51 මෙතන 51යි. මේක මේ විදිහට නැමුවා. බලවාටිය උඩට තියෙන්නේ. ඔයාලට මෙතන මේ විදිහට කැපුම් පොටවල් දෙපැත්ත අංශ දෙකටම කැපුම් පොටවල් ඕන නම් පිටිපස්ස විතරක් ඕපන් කරන්න අවශ්‍ය වෙන්නේ නැතුව දෙපැත්ත විතරක් අංශ ඕන නම් අපිට මෙහෙම කැපුම් පොටවල් 4ක් තියෙන පැත්ත ගන්නවා මේ විදිහට. දැන් මෙතන උඩ ඉඳලා මාක් කරගෙන ගියා මෙතන අපිට ආවා 15ක්. ඒ 15 මෙහෙම මාක් කරා. ඊට පස්සේ මෙතන ඉඳලාම 51ක් ගත්තා. මේ විදිහට මාක් කරා. ඊට පස්සේ කපලා ගන්නවා. ඕගොල්ලොන්ට ඒ වගේ පිටිපස්සට විතරක් අවශ්‍ය නම් මෙතන මේ පැත්ත මේ විදිහට ගත්තා. අනිත් පැත්තට නැමුවා. මෙතන එතකොට එක පැත්තක් නැම්මට තියෙන්නේ. මෙතන කැපිලා නැහැ. නැම්මට තියෙන පැත්තයි මෙතන කැපුම් දාර දෙකයි මේ විදිහට තියෙන්න ඕනේ. එතනත් මේ විදිහට අපි 15 මාක් කරන් ගියා. මෙහෙම ඇඳලා මෙතන ඉඳලා ඊට පස්සේ 51 මාක් කරා ගියා. මෙතන කැපුවා. කපලා ගත්තා. අර ඉස්සෙල්ලා විදිහම තමයි. ඊට පස්සේ අපි කොහොමද බලමු ෆුල් ෆෙයාර්ඩ් එකක් කොහොමද කරන්නේ කියලා. ෆුල් ෆෙයාර්ඩ් එකකදී අපි ෆුල් ෆෙයාර්ඩ් එකක් කියන්නේ මෙන්න මේ වගේ වෘත්තයක්. වගේ අරක හාෆ් ෆෙයාර්ඩ් එකක් මේ වගේ වෘත්තයක් ගත්තොත් වෘත්තේ මැද අපේ මෙහෙම ඉන. මේක මේ විදිහට අපේ ඇඟ වටේට මේ විදිහට තියෙන්න ඕනේ ස්කර්ට් එක. මේ ප්‍රමාණය හැම තැනටම එක සමානව මෙහෙම එන්න තියෙන්න ඕනේ. මේ ෆුල් ෆෙයාර්ඩ් එකක් නම් අපි ඉස්සෙල්ලා ගත්ත මේකෙන් භාගයක් අරගෙන ඒක තමයි නමලා ගත්තේ. දැන් මේකෙදි ෆුල් ෆෙයාර්ඩ් එක. මේකට අපිට රැලි දාලා මහන්න පුළුවන්. ඒ විදිහටම අර විදිහටම අපි කරගෙන යන්න ඕනේ. දැන් අපි බලමු මේක මහගන්නේ කොහොමද අපි කපාගන්නේ කියලා. මෙතෙන්දී අපිට දැන් අපි අඟල් අඟල් 30 ගන්නේ. 30 අපි ඉස්සෙල්ලා අපි 3ට හාෆ් ෆෙයාර්ඩ් එකක් හින්දා අපි 3ට බෙදුවා. මේ කොටසක් නිසා 3ට බෙදුවා. අපි මේ ෆුල් ෆෙයාර්ඩ් එක නිසා අපි මේක ඊට වඩා දෙගුණයක්
6.2ට තමයි අපි ගන්නෙ. සමහරු මේක 6නුත් බෙදනවා. 6.2න් හරිම ගාන. ඊට පස්සේ මේක අපි බෙදනවා 6.2න්. මේක 6න් බෙදුවත් කමක් නැහැ. අපි කොහොමත් 6න් බෙදලා 5 මෙතන 4.4යි එකක් එන්නේ. අපි මේක 5 කියලා ගන්නෙ. දේසියට ඒ කියන්නේ පොඩ්ඩක් අපිට දෙපැත්ත මහුම් වාසිත් අවශ්‍ය වෙනවනේ. මාණ්ඩ. ඒ නිසා ඒ වගේ ගත්තට කමක් නැහැ. අපිට පොඩ්ඩක් ඉන තව මදි වගේ වුණොත් එහෙම අපි කරන්න ඕනේ ඉන වටින් අර පොඩ්ඩක් අපි දැන් අර ප්‍රමාණය මේ වගේ කැපුව ප්‍රමාණය තියෙනවනේ. මේ වගේ කැපුව ප්‍රමාණය අපි දැන් ඉන මදි වුණා කියමුකෝ. ඉන මැනලා බලන්න ඕනේ. දැන් ඉන්න හරියටම තියෙනවද කියලා. දැන් ඉන්න වට 30 තියෙනවද කියලා මේ වගේ නමලා දැන් අපිට ආව එක මෙහෙම එනවනේ. එන එක මෙහෙම බලනවා. බලලා පොඩ්ඩක් හරි අපිට මේක මදි නම් මොකද කරන්නේ? ආයි චූට්ටක් මෙහෙම නමලා චූට්ටක් මේ වගේ කපාගෙන යන්න තියෙන්නේ. 8න් එකක් වගේ කපලා බලන්න. 8න් එකක් කියන්නේ පොඩි ප්‍රමාණයක්. 8න් දෙකක් වගේ කපලා ඒ වගේ බලන්න පුළුවන්. මොකද අපි මහුම් වාසිත් තියාගන්න ඕනනේ. ඒ නිසා පොඩ්ඩක් මහන්න කලින් කොහොමත් රැලි රහිත එකක් නම් මැනලා බලන්නම අවශ්‍ය වෙනවා ප්‍රමාණය. රැලි සහිත එකක නම් ඒ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. රැලි රහිත එකක් නම් මැනලා බලන්න ඕනේ. දැන් මෙතෙන්දී අපි 4.4ක අපි 5 කියලා ගන්නවා. ඊට පස්සේ අපි මෙතෙන්දී අපිට විශේෂ දෙයක් වෙනවා අපි ඉස්සෙල්ලා ගත්තේ එක කොටසයි. අපි ඉස්සෙල්ලාම ගත්තේ එක කොටසයි. මේ වගේ ගත්තොත් මේ වගේ අපිට දැන් 30 මේකට අපි සාය උස ගන්නවා 36. එතකොට අපිට එනවා අපිට එතකොට ආවා ෆුල් ෆෙයාඩ් එකේදී 46 අපි 4.5 මෙතන අපි 4.4යි 4.5 කියලා ගන්නෙ 4.5 කියලා ගන්න. එතකොට ඒකයි අපි එකතු කරන්නේ 4.4යි අපි 4.5 කියලා ගන්නවා අපේ ලේසියට. ඒක එතකොට 36 අපිට ඒකට එකතු කරනවා. එතකොට අපිට එනවා 40.5. 40.5. මෙන්න මේ කොටස අපි ගන්න ඕනේ අපේ රෙද්දේ පළලත් ගන්න ඕනේ 40.5ක් මේ කොටස. එතකොට අපිට එනවා මේ වගේ කොටස් දෙකක්. අර වගේ අපි ගත්තේ කොටස වගේ දෙගුණයක් රෙදි ගන්න ඕනේ. ඒ වගේ රෙදි කොටස් දෙකක්. දැන් මේක අපිට එක රෙද්දකින් කපන්න බැහැනේ. මොකද මේ 40 ඒවා 90 පළල 90 පළල රෙද්දක් තියෙන ඒවා තියෙනවා. බෙඩ් ෂීට් වලට තියෙන්නේ. ඒ රෙද්දකින් නම් පුළුවන් මේක කරගන්න. එකටම මේ කියන්නේ රවුමම හිටින්න කපන්න ඒ වගේ එකක පුළුවන්. 90 පළල වගේ ඒවා තියෙනවා. 90 පළල කියන්නේ දැන් 60 පළලකින් පුළුවන් දිග අඩු වෙන්න ඕන. ඒ කියන්නේ සායි දිග අඩු වෙන්න අරගන්නතොත් පුළුවන් ඒ ප්‍රමාණය ඔයාලට මැල්ලා බලන්න පුළුවන්. 60 පළලකින් ගන්න පුළුවන් පොඩි කෙනෙකුට වගේ. දැන් ඊට පස්සේ අපි මේ දෙක අරගෙන අපි කොහොමද කපා ගන්න කියලා බලමු. දැන් මේ විදිහට ඔන්න අපි ගන්නවා බලවාටි තියෙන මේ විදිහට මේ වගේ මෙතනත් එතකොට අපිට 46.5යි මෙතනත් 46.5යි මෙතනත් 46.5යි 40.5යි මෙතේ පැත්තටත් පළල පැත්ත මේ පැත්ත බලවාටි මේ පැත්ත කැපුම් පැති ඒ හැම පැත්තකම මෙතන ඇවිල්ලා 40යි 81ක් එනවා එතකොට 46.5 ඒවා දෙකක් මෙතන ඉඳලා මෙතෙන්ට 81ක් එනවා මෙතනත් 81ක් එනවා
මෙතන පළල එනවා 46.5ක්. මේ වගේ කොළ දෙකක්. මේ කියන්නේ රෙදි දෙකක්. අපිට අවශ්‍ය වෙනවා මෙම එක මත තියන්න. එක මත තියලා අර විදිහටම කපන්න තියෙනවා. මෙහෙම තිබ්බා මේක දෙකට මෙහෙම නමනවා. නමලා අපිට මෙතෙන්දී අපි මෙන්න මේ කැපුම් පැති ටික හතර මේ නැමුම් පැත්තට මේ විදිහට ගන්නවා. මෙතන නැමුම් පැත්තට කැපුම් පැති මෙතන හතරක් තියෙනවා. මෙතන නැමුම් පැත්ත තියෙනවා. ඒ විදිහටයි ගන්නෙ. මෙතන නැම්මට මේ කැපුම් පැති හතරක් තියෙනවා. ඒ කොටස් හතරන්නේ. ඊට පස්සේ අපි ඔයගොල්ලෝ දන්නවා දැන් මයින් විදිහ මේ විදිහට මෙතන ඉඳලා ඉස්සෙල්ලාම උඩ ඉඳලා අපිට ගන්න තියෙනවා 4.5ක්. මෙතන ඉඳලා 4.5ක් මෙහෙම මෙතන ඉඳලා මිනුම් පැටිය තිබ්බා. මෙතෙන්ට 4.5ක් මේ විදිහට මාක් කරගෙන ගියා රෙද්දේ. ඊපස්සේ මේ මෙහෙම එනවා අපිට. ඊට පස්සේ ඔන්න ගත්තා. ඊට පස්සේ අපි රෙද්දි අපේ ස්කර්ට් එකේ උස අපිට එනවා 36ක්. ඒ 36ත් මෙතන ඉඳලා ගත්තොත් 36 මෙතෙන්ට එනවා. මේක 4.5ත් එකතු කරලා මෙතනට අපිට ආවහම එනවා 40.5. එතකොට මෙතන මිනුම් පටිය තියලා 40.5 මෙතන ඕ විදිහට අපිට මෙන්න මේ වගේ මෙතෙන්ට ප්‍රමාණයට වගේ එන්නේ අපේ. මැනලානේ හරියට එන්නේ මෙතන මේ පැත්තේ නැමුණොත් පැත්තට යනකම් එනවා විදිහට. ඕ වගේ අපිට එනවා. දැන් මේක අපි කපනවා. හරියට ඇදපු පාර කපන්නේ මම කොලේ නිසා මෙහෙම කපන්නේ. ඊට පස්සේ දැන් මෙහෙම ගත්තාම අපිට එන්නේ හැටි බලමු. මේ වගේ රවුන්ඩ් දෙකක්. මේ වගේ මෙහෙම එනවා. මේක අර හරියට අපි මේ අණුව කපනකොට මෙහෙම මේ ලොකු රවුමක් එන්නේ නැහැ මැදට. මේ වගේ එකක් තමයි එන්නේ. මේක දිගට එනවනේ ස්කර්ට් එක. ඒ වගේ දිගට එනවා මේ වගේ එකක් තමයි එන්නේ. මෙහෙම අංශ දෙක මූට්ටු කරන්න මෙහෙම එනවා. දැන් මේක එක අංශයක් විතරක් එක පිටිපස්සේ විතරක් මෙහෙම කරගන්න නම් අපි කරන්න ඕනේ අපිට අර 90 පළල වගේ රෙද්දක් ගන්න වෙනවා. 90 පළල වගේ මේ වගේ රෙද්දක් අරගෙන මෙන්න මේ වගේ 90 පළල. එතකොට මෙතන 90 පළල මේ විදිහට තියෙන එකක් අරගත්තාම අපිට ලේසි. මෙහෙම නැමුව හතරට. ඒ කියන්නේ එතකොට අපිට තියෙන්න ඕනේ මෙතන හතර පැත්තෙම ඔය වගේ ඔහොම ගත්තා. ඊට පස්සේ මෙහෙම නැමුවා. හරියට හතරට නමලා මේ විදිහට අරගෙන මෙතන ඉඳලා අපි ගත්තා 4.5. මෙතන ඉඳලා ඊට පස්සේ අපි ගත්තා ඉතුරු අපේ උස ස්කර්ට් එකේ උස. ඊට පස්සේ කැපුවා. එතකොට අපි බලමු කොහොමද එන්නේ කියලා. එතකොට අපිට එන්නේ තනිකර රවුම මේ. මේ වගේ රවුමක් තනිකර රවුමක් තමයි එතකොට එන්නේ. එතකොට අපිට කැපුම් නෑ. තනිකර පෙයාඩ් එක එන්නේ මේ වගේ මෙහෙම රවුම් එන්නේ. මේ වගේ ඔයගොල්ලෝ කපාගෙන තියාගන්න. නමන හැටි කරගන්න ලේසියි. එතකොට දැන් ඔයගොල්ලන්ට මම ඉන මහන විදි ඔයගොල්ලන්ට කපලා රෙද්දකින් කපලා මහන හැටි හරිම හිමින් මං කරන්නේ. ඔයගොල්ලන්ට අල්ලගන්න ලේසි වෙන්න තමයි මම හිමින් මහලා පෙන්නන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ නවත්ත ඔයගොල්ලෝ වීඩියෝ එක කීප සැරේ බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. බල මහලා මට ෆොටෝ එකක් දාන්න. ඇඳලා ඔයාලට මහපු එක ඇඳලා ෆොටෝ එකක් දාන්න. දැන් ඔයගොල්ලන්ට දන්නවා දැන් මේකේ රැලි දාලා කරගන්න විදිහ මම දැන් ඊළඟට කියලා දෙනවා. රැලි කොහොමද
දාලා කරගන්නේ මේ ෆුල් ෆෙයාර්ඩ් එක කියලා. අපි බලමු දැන් ෆුල් ෆෙයාර්ඩ් එක රැලි දාලා කොහොමද කරගන්නේ කියලා. ඔය රැලි දාන එකේ අපි ෆුල් ෆෙයාර්ඩ් එකේදී මද රැලි. කියන්නේ පොඩ්ඩක් රැලි ගතිය වැඩි කරලා මහානයිවා තියෙනවා. සාමාන්‍යයෙන් නොපෙනෙන ගානට පොඩ්ඩක්. ඒ වගේම ටිකක් රැලි වැඩියෙන්ම දාන විදිහ තියෙනවා. එතකොට අපි බලන්න කරන්නේ මේ ඉන. අපි දැන් ඉන අපිට ඉන ගාන ගන්නවා. අපි දැන් ඉන 30නේ ගත්තේ 30. අපිට මේක පොඩ්ඩක් රැලි කරගන්න ඕන නම් අපි දැන් අපි ඉස්සෙල්ලා අපි ෆුල් ෆෙයාර්ඩ් එක රැලි රහිතරම් අපි බෙද්දේ 6.28න්. රැලි රහිත නම් ෆුල් ෆෙයාර්ඩ් එක අපි 6.28න් තමයි ඒ බෙදලා ගත්තේ. අපි මෙතෙන්දී ටිකක් රැලි තියෙන්න නම් අපි මේක බෙදනවා මද රැලි තියෙන්න 5න් බෙදනවා. අපිට එතකොට අපිට එනවා එතන 6ක්. එතකොට ඔය 6ට තමයි අපි එකතු කරන්නේ අපි සායේ උස. ඊට පස්සේ අර විදිහටම ඔයාලට කරගෙන යන්න පුළුවන්. අර වගේ අරගන්නවා මේ දෙක එකතු කරපුවාම අපිට එනවා 42ක්. මේ 42 ප්‍රමාණය අපිට අර වගේ කොටස් 4ක් කියන්නේ කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මේ වගේ නම් අපිට 4 ගුණයක් අවශ්‍ය වෙනවා. මේ ප්‍රමාණයෙන් 4 ගුණයක්. මේ අඟල් 42 දිග අපිට 4 ගුණයක් අවශ්‍ය වෙනවා. ඒ 4 ගුණ මේක 4න් වැඩි කරලා ඒක 39න් බෙදලා අපිට මීටර් ප්‍රමාණය හොයාගන්න පුළුවන්. 36න් බෙදලා යාර ප්‍රමාණය හොයාගන්න පුළුවන්. ඒ විදිහට ගන්න පුළුවන්. ඒ වගේ ඔයාලට ආයේ දැන් මේක මද රැලි. මේක මද රැලි. අපිට රැලි ප්‍රමාණය වැඩි කරගන්න ඕන නම් අපි කරන්නේ අපි මේ ප්‍රමාණය මේ 30 බෙදනවා අපි මෙතෙන්දී අපි බෙදනවා එතකොට 3ෙන් බෙදනවා. එතකොට අපිට එනවා මෙතන 10ක්. එතකොට මේ 10ට අපි ස්කර්ට් එකේ දිග එකතු කරනවා. එතකොට අපිට එනවා 46ක්. මේ 46 ඒවා 4ක්. මේ වගේ ප්‍රමාණය 46 ඒවා 4ක් තමයි ඕනේ රෙද්දේ දිග. බලවාටි එන්න ඕනේ මේ වගේ 46 ඒවා 4ක්. මේ ගෙන ගාන බලලා ඒක 39න් බෙදලා අපිට මීටර් ගාන හොයාගත්ත හැකි. නැත්නම් යාර නම් 36න් බෙදලා හොයාගත්ත හැකි. ඒ වගේම අපිට මෙතන 46 කියන්නේ අපිට 45 පළල ගන්න බෑ. මේ පැත්තෙන් බැලුවොත් 45 පළල ගන්න බෑ. 60 පළලින් පුළුවන්. හැබැයි ඒ වුණාට අපිට කොටස් දෙකක් එන්නේ. වෘත්ත දෙක භාග ඇවිල්ලා මේ විදිහට සම්බන්ධ කරගන්න තමයි එතකොට ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ සම්බන්ධ කරගන්න තමයි එතකොට පුළුවන් වෙන්නේ. කොටස් දෙකකට අරගෙන රෙදි. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා හදුවා වගේ ඒ වගේ කොටස් දෙකක් අරගෙන කැපුවොත් මේ වගේ දෙක වෙනම අරගෙන උට්ටු කරලා තමයි මේ ෆුල් ෆෙයාර්ඩ් එක හදන්න වෙන්නේ. දැන් අපිට අර එහෙම එකට මූට්ටු කරලා ගන්න ඕන නම් 90 පළල වගේ රෙද්දක් අරගත්තොත් ඔයාලට පුළුවන්. ඒත් 90 ඊට වැඩි වෙන්න ඕනේ. ඒත් 46 ඒවා දෙකක් එනවා. 90ටත් වැඩි වෙන්න ඕනේ. 100 පළල වගේ එකක් ගන්න ඕනේ. 100 පළල රෙදි තියෙන ඒවා තියෙනවා. ඒ වගේ එකක් ගන්න ඕනේ. මේ වගේ ගන්නවා නම් එතකොට මේකේ රැලි එනවා. රැලි අගයක් එනවා. එතකොට ඒ විදිහට අර විදිහටම නමලා එකක් කරගන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට මම තව කියන්න ඕනේ. දැන් ඕගොල්ලෝ ඉලාස්ටික් ගන්නවා කියමුකෝ මේ ඉනට. ඉලාස්ටික් ගන්නකොට ඔයාලගේ මේ ඉන වට ප්‍රමාණයට වඩා අඟල් 5ක් අඩුවෙන් තමයි ඉලාස්ටිය ගන්න ඕනේ. ප්‍රමාණය ගන්නකොට තව ඔයාලට පුළුවන් දැන් ඉලාස්ටික් අපි දැන් ඉලාස්ටිය දාන්න ඉන වටට පටියක් අවශ්‍ය වෙනවනේ. ඒ පටිය ප්‍රමාණය අපේ ඒ ඉන්නේ වෙනම අල්ලනවා නම් ඒ පටිය අනිවාර්යෙන්ම ඔයාලා මේ රෙද්දේ උස සායි දිග ගන්නකොට ඒ පටියේ පළල බලන්න.
පටියේ පළල බලලා කියන්නේ ඒ පළල අඩු කරන්න ඕනේ අපේ සාය ගන්න උසෙන්. නැත්නම් ඒක ඔයාලට උඩට අඳින්න වෙන්නේ. සාය උසෙන් පටියේ පළල අඩු කරන්න වෙනවා. ඒවත් පොඩ්ඩක් හිතන්න වෙනවා ගන්නකොට. ඒ වගේ දැන් අපි පටියට ගන්නකොට ඉලාස්ටියේ පළල වගේ දෙගුණයක් කුයි තව අඟලකුයි එකතු කරලා ගන්න ඕනේ. මැහුම් දෙපැත්ත වාසියේ ඒ වගේ ගන්න ඕනේ. තව ඕගොල්ලන්ට ඔයාලට පුළුවන් ඉන වටේ දැන් පටිය ගන්නකොට ඉන වටේ ප්‍රමාණයට මොන්නම් ගන්නත් පුළුවන්. එතකොට අර රැලි ඇන්දාම මෙතන පටියේ රැලි ගතියක් නැතුව යනවා. වෙනම සම්බන්ධ කරනවා නම් පටිය මහලි වෙරලා සම්බන්ධ කරනවා නම් පටිය වගේ දෙගුණයක් අරගෙන මේ ඉලාස්ටිය සම්බන්ධ කරත් කමක් නැහැ. පටිය වගේ දැන් ඉන වගේ දෙගුණයක් රෙද්ද ගන්නවා. අරගෙන ඉලාස්ටිය අපේ තියෙන්නේ ඉනට වඩා 5ක් අඩුවනේ. ඒක හතරට බෙදනවා. අර රෙදි පටියත් හතරට බෙදලා ඒ හතර කොන මහ ගන්නවා. මහගෙන ඊට පස්සේ මහන්නේ. ඊට පස්සේ තමයි අපි ස්කර්ට් එකට අල්ලන්නේ. ඔය විදි තියෙනවා. දැන් ඔයාලට මේක එකක් මහන හැටි ඔයගොල්ලොන්ට මම කියලා දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒ ආකාරයට හැම එකක්ම මහන්න. ඉන කීපයක් විදියකට මහන හැටි පෙන්නනවා. හරි. ඔයගොල්ලෝ මේක මහලා මට එවන්න. අඩුපාඩු මොනවා හරි දැනගන්න ඕන නම් කෝල් එකක් දෙන්න.